පාසලකට කොල්ලෙක් රෑ වෙලා හොරෙන් ඇතුල් වෙනවා. මෙතනදී යාට හිතාගන්න බැරි දෙයක් සිද්ධ වෙනවා. නොවැම්බර් 3 වෙනිදා රාත්‍රී 9:10ට මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ මේ පාසලේ අසාමාන්‍ය දේවල් සිද්ධ වෙන්න ගන්නවත් එක්කයි. දැන් මේ වීඩියෝ එකේ රෙකෝඩ් වෙන භයානක දේට අමතරව තවත් පසුබිම් කතාවක් තියෙනවා. මේ ස්කූල් එකේම ළමයි වගේක් උත්සවයකට හෝල් එකක් ලෑස්ති කරන ගමන් හිටියා. මෙහෙම ඉද්දි හෝල් එකෙන් එළියට ගියපු ළමෙක් හයියෙන් කෑ ගහන් ඇවිල්ලා තියෙන්නේ. එයා අසාමාන්‍ය දෙයක් දකින්නවත් එක්කයි. පාසලේ ළමයින්ට ආයෙත් මේ වගේ සිද්ධීන් වෙන්න ගන්නවත් එක්ක අස්වාභාවික සිද්ධීන් වෙනවා කියලා කටකතාවක් පැතිරෙන්න ගන්නවා. මේ හේතුව නිසා ස්කූල් එකේ කොල්ලෙක් මේ අත්දැකීම ගන්න හිතාගෙන නොවැම්බර් 3 වෙනිදා රාත්‍රී 9:10ට පාසලට හොරෙන් ඇතුල් වෙනවා. මේත් එක්කම දුරින් පේන බිල්ඩින් එකේ අසාමාන්‍ය දෙයක් දකිනවා. ඔයත් හොඳ අවධානයෙන් බලන්න. අසාමාන්‍ය දෙයක් වේගෙන් අර බිල්ඩින් එක ඇතුලෙන් යනවා පේන්න තියෙනවා. දැන් මේ ස්කූල් එකේ ළමයි මේ වීඩියෝ එක අපිට එවනවත් එක්ක කියන්නේ මේ හෝල් එක හවස 6 වෙද්දි ලොක් කරලා දානවා කියලයි. එහෙම ලොක් කරපු හෝල් එකක කවුද මේ යන්නේ? දැන් අපිට හිතන්න පුළුවන් මේ කවුරු හරි මිනිස්සෙක් මෙතනින් දුවන් යනවා කියලා. හැබැයි ඔයා හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක zoom කරලා බලපුවාම මේ යන දේ මොකක් වුණත් ඒක හරිම වේගෙන් වගේම පාවෙනවා පේන්න තියෙනවා. මේක එඩිට් එකක් වෙන්න පුළුවන්ද? හරි, මේක ChatGPT එකට අප්ලෝඩ් කරපුවාම එයා ඩීප් ඇනලයිස් කරලා කිව්වේ මේ වීඩියෝ එකේ කිසිම PIP එකක් එහෙමත් නැත්තම් කට් ඇන්ඩ් පේස්ට් එකක් අන්තර්ගත වෙන්නේ නැහැ කියලායි. මේ වීඩියෝ එකේ මොකක්ම හරි එඩිට් එකක් කරලා තියෙනවා නම් අනිවාර්යෙන්ම කට් ඇන්ඩ් පේස්ට් ෆීචර් එක AI වලට ඇනලයිස් කරගන්න පුළුවන්. ඒත් මේ වීඩියෝ එකේ එහෙම කිසිම දෙයක් නැහැ. මේක සාමාන්‍ය දෙයක්ද නැත්නම් අස්වාභාවික සිද්ධියක්ද? ඔයාගේ අදහස අනිවාර්යෙන් යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න.